රැස්වීම පැවැත්වුණේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රීපාද ස්ථානයට අමතරව කිකිලියාමාන ඇල්ල ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක්ද කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කළ හැකි ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය කර ඊට අවශ්‍ය මූලික අවසරය ලබා ගැනීමටත් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා පිළිබඳව සොයා බැලීමටත් මෙහිදී අවධානය යොමු වුණා. මැයි 25 වෙනිදා සිට රටවල් 40කට නිදහස් වීසා පහසුකම් ක්‍රියාත්මක වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. එම පහසුකම ලබා දීමෙන් පසු සංචාරකින්ගේ පැමිණීම ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. යාල ඇතුළු වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ඉලක්ක සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. කොල්ලුපිටිය සිට මුහුදුබඩ මාර්ගයේ ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය දිනාගත හැකි සංචාරක කලාපයක් ස්ථාපනය කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණා. මේ වන විට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියෙන් සංචාරකින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බවට සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.